Hai lamai. Mesti good morning ඔයාලට. අද ඉතින් මම පොඩි vlog එකක් ගේන්න කියලා යන්නේ. අද ඉතින් vlog එකේ ඉන්නේ අපි ගේ හදන තැනට යනවා. ඉතින් අපි ඒක ගැන පොඩි විස්තර වගේක් තියෙනවා. මම ඔයාලට ඒ ගැන අද කියන්න. ඉතින් අපි ගිහින් බලමුනේ. යන්න කලින් යන්න ඕන මම නැගිටව ගමන් තමයි ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එක කියන්නේ. අපි ගිහින් බලමු කොහොමද අද ගෙදර වැඩ වෙන්නේ කියලා. යන්න කලින් ඉතින් කොණ්ඩේ බැඳගෙන ඉන්න බෑ නේද යාළුවනේ කෙස් ගස් යනවානේ. ඔන්න ඉතින් මං කොණ්ඩෙත් බැඳගෙන උයන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. අද නිකන් වැස්ස නෑ. ඉතින් අපි හිතුවා හස්බන්ඩ් වඩුකුත් දාපු එකේ දවස් 3ක් ඉන්න එකේ වැඩ ටික කරගන්න ඕන කියලා. මොකද අපි මේ ඉන්න තැනත් එක්ක අපිට එච්චර කල් මේ හරිය ඉන්න බෑ. ඒ හින්දා අපිටම කියලා ගියක් තියෙන්න බෑ. හැමෝගේ මාසාවක් නේ Tamanට කියලා ගියක් තියෙන එක. ඔන්න ඉතින් යාළුවනේ මම ඉව්වා ඊයේ රෑට මම කොහොම හරි මේ වැව් මල් හදලා තමා තිබ්බේ. මිරිසට හදලා තිබ්බේ හොඳට ඇඹුල් එහෙම දාලා මට ඒතර උදේට ලේසි. අපි කෑම අරගෙන යන්නේ. අපි උදේට කාලා දවල්ට ගන්න කෑම අරගෙන යන්නේ. ඔන්න ඉතින් මම දා ගන්නවා කප් දෙකකට මාළු දාලා බතුත් අරගෙන යන්නේ. අපිට ආයේ ගෙදර වැඩ කරන තැනට ගිහිල්ලා අපි ඉන්න තැනට එන්න විනාඩි 15ක් විතර. ඉතින් අපි හිතුවා අපිට ලේසි අපි කෑම අරගෙන ගියා නම් කියලා. ඒ හින්දා ඉතින් අපි කෑමත් අරගෙන තමයි මේ ඉතින් දැන් යන්න ලෑස්ති වෙන්නේ. බඳපු හැම දෙන්නෙක්ගේම හීනයක් තමයි Tamanටම කියලා තමන් විතර ජීවත් වෙන තැනක් හදාගන්න එක. අපි ඉතින් මට දැන් අපේ ගේ හදා ගන්නවා. මං ආලට ගෙදර ගියාට පස්සේ පෙන්නන්නම්. ඔන්න ඉතින් අපි දැන් බතුත් අරගෙන යන්න කියලා තමයි මේ හදන්නේ. අපි මේ අද යන ගමන ගැන පොඩි වීඩියෝ ටික මම ඔයාලට අරගෙන එනවා. ඔයාලා ගැන බලන්න අද පොඩ්ඩක් හොඳට අවුව පායලා තියෙනවා. අපි බලමු ඉතින් හවස් වෙනකන්. ඔන්න ඔහොම තමයි ඉතින් අපි යන්නේ. බතුත් අරගෙනනේ යන්නේ. ඒ හින්දා මේ ඉතින් අපි ආවේ මෙයාලගේ නැන්දලේ ගෙදර ගාව තමයි අපි මේ ගේ හදන්නේ. ඉතින් මේ ඉන්නේ හස්බන්ඩ්ගේ සීයා. එයත් එක්කත් ඉතින් ටිකක් වෙලා කතා කර හිටියා. මොකද එයාගෙන් උපදෙස් ටිකකුත් ගන්නවා අපි. මොකද එයා වැඩි හිටි කෙනෙක්නේ. ඔන්න ඉතින් යාළුවනේ මේක තමයි අපි දෙන්නගේ හීනේ. මේ තමයි අපි හදන ගෙදර. ඉතින් අපි පුළුවන් විදියට කාටවත් ණය වෙන්නේ නැතුව හස්බන්ඩ්ගේ පඩියෙන් හම්බ වෙන පඩියෙන් පොඩ ඉතුරු කරගෙන තමයි අපි මේ ගේ හදන්නේ. අපි ලෝන් දාලවත් කාගෙන්වත් ඉල්ලගෙන හදන්නේ. අපි දෙන්නට පුළුවන් විදියට පොඩි විදිහට අපි ගේ හදා ගන්නවා. ඉතින් කාමර දෙකක් තියෙනවා. සාලේ තියෙනවා. ඊළඟට ඉතින් කුස්සියයි බාත්රූම් එකයි තියෙන්නේ. ඉතින් මේ හොඳට මැති අපි දෙන්නට ජීවත් වෙන්න. මොකද මේ මහලොකුවට කියලා නෑනේ. හරි නිදහස් දෙන්න තනියම ජීවත් වෙනවා. අපි ඉතින් ටික කාලයක් අම්මලත් එක්ක හිටියා. දැන් ඉතින් අපි වෙනම ජීවත් වෙන්න යන්නේ. ගෑනු කෙනෙක් වුණාම ඇත්තටම අර පිරිමැස්ම කියන දේ තියෙන්න ඕන. හස්බන්ඩ් හම්බ කරන දේම විනාශ කරලා හරියන්නේ. Tamanට පුළුවන් විදිහට කීයක් හරි ඉතිරි කරගන්න ඕන. අපි මේ ගේ හදන්නේ එයා සැලරි එක අරගෙන එයා මට ගෙනල්ලා දෙනවා. ඉතින් මං ඒකෙන් ඉතිරි කරගත්තට පස්සේ තමයි අපි ටික පටන් ගත්තේ වැඩ. අපි එකපාරම වැඩ කරන්න පටන් ගන්නෙ නෑ. අපි බිත්ති ටික හදලා එක විදිහට තමයි වැඩ. එක්ක බිත්ති බඳිනවා නැත්නම් ෆවුන්ඩේෂන් එක දානවා. ටික සල්ලි එකතු කරගෙන අපි බාස් කෙනෙක් ගත්තේ නෑ වැඩට. මොකද හස්බන්ඩ්ගේ තාත්තා තමයි අපිට උදව් කරන්නේ. මේ ඉන්න හස්බන්ඩ්ගේ තාත්තා. එයා තමයි ඉතින් අපිට ගේ හදලා දෙන්නේ. එයා දන්නවා හොඳට වැඩ කරන්න. ඔන්න ඉතින් අපි ගෝලෙක් ගත්තෙත් නෑ. මොකද හස්බන්ඩ් ඉන්නවානේ. එයා තමයි ඉතින් උදව් කරන්නේ. එයයි මමයි තමයි ඉතින් එකතු වෙලා මේ දේ කරන්නේ. මොකද මහලොකට සල්ලියක් නැතත් අපි පුළුවන් විදියට කරගන්නවා. තාත්තා ඉන්නවනේ. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාත් මටත් පුළුවන් විදියට මම උදව් කරනවා. මොකද හස්බන්ඩ්ටම කරදරයක් වෙන්න බෑ. එයාට උදව් කරන්න ඕන. ඉතින් අපි දෙන්න තමයි මාරුවෙන් අපි දෙන්න තමයි ඉතින් මාරුවට ගල් දෙන්නේ. බදාම අදින්නේ. ගොඩක්ම ගල් දෙන්නේ. මොකද එයා උඩට මං උස නැති හින්දා.
අපි ඉතින් අපේ ජීවිතේ ටික ටික හරි ගස්ස ගන්නවා. අපි දෙන්න දැන් මැරි කරලා තව අවුරුද්දක්වත් නැහැ. ඒ කාලේ ඇතුළත අපි ඉතින් පුළුවන් විදියට අපිටම කියලා තෑනක් හදා ගන්නවා. අපිට සමහර විට මේ අවුරුද්දේ අප්‍රේල් වෙනකොට අපිට මේ ගේ ඕපන් කරන්න පුළුවන් වෙයි. හස්බන්ඩ් ගොඩක් මහන්සි වෙනවා. එයත් හරිම ආසාවෙන් ඉන්නේ අපි දෙන්න මේ වගේ තැනකට එනවා දකින්න එකට. තමන්ට තියෙන අනවශ්‍ය වියදම් ටික නතර කරා නම් අපිට පුළුවන් තමන්ට තියෙන අනවශ්‍ය වියදම් ටික නතර කරා නම් අපිට පුළුවන් විදිහට වැඩ කරගන්න. හස්බන්ඩ් ඉතින් අවස් වෙනකම් වැඩ කරලා ඔෆිස් එකෙන් කතා කරලා ගියා. ඊට පස්සේ මම තමයි තාත්තට බදාම ගෙනල්ලා ගල් ගෙනල්ලා දුන්නේ. මොකද ඉතින් එයා නැහැ කියලා වැඩ නවත්තන්න බෑනේ. මං හරි වැඩ කරන්න ඕන. ඊට පස්සේ හවස ආවා ආයේ ඔෆිස් එකට ගිහිල්ලා තැනකට එන්න නම් කට්ටක් කන්න ඕන. මොකද දුකක් විඳින්න නැතුව කවදාවත් සැපක් ලැබෙන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. ඉතින් කවදාවත් මං එයාව තනි කරන්නේ නැහැ. එයත් එක්කම මං ඉන්නවා. මට පුළුවන් විදියට මාත් උදව් කරනවා. පැත්තකට වෙලා ඉන්නේ නැහැ. මොකද මිනිස්සෙක් දිනු වෙන නම් අනිවාර්යෙන් ස්වාමියා දිනු වෙන නම් ගෑණිය පිටිපස්සේ ඉන්නම ඕන.